ළමයෝ අඩු ඉස්සර ඉක්මනට එන්නකෝ. මං කිව්වනේ ආච්චි අම්මත් එක්ක ගෙදරට වෙලා ඉන්න කියලා. මට කරදර නොකර. අඩි උසලා තමයි තියන්නේ. නැත්තම් කොහොමද ඇවිදින්නේ? අම්මා මොකටද හයියෙන් යන්නේ? කටනම් තියෙනවා ආච්චි අම්මා වගේ. මං යනවා යන්න. ඔයා ඕන විදියකට එන්න. චූටි මැනිකේ බබාව වැඩිය නාවන්න එපා. එම්බිරිෂාව තමයි ඇදෙනවා. ඒක ඔයාලට වැඩක් නෑනේ. ඉස්සෙල්ලම පෑවේ පරාවතේ චිත්‍රපටියේ. එතකොට මගේ පවුලත් එක්ක ගියා කුකුලගඟ. එතකොට ජයනත් අංකල් මාව දැකලා මාව ගත්තට පස්සේ අහුවා මගේ නම මොකක්ද කියලා. ඒක නෙමෙයි. මොකද ඔයාලට ආයිත් IGP හම්බ වෙන්න කියලා තියෙන්නේ. මොකද ප්‍රශ්නයක්ද? ෂුවර් එකට උපැමතිය කේලමක් අහලා වෙන්න ඇති. අදත් කේස් එකක්. මං කිව්වා මිනිහට හොඳ හැන්ද එකක්. අනේ ඔයා ඔය මිනිහත් එක්ක හැප්පෙන්න යන්න එපා. අන්තිමේදී අපිටමයි දුක් වෙන්නේ මේ. අනේ මේ ශාමා. මට බෑව හිවලෙක් වගේ ජීවත් වෙන්න. මොනවද? වැඩි වුණොත් මාව මාරු කළා යාපනයේට. වෙන මොනව කරන්නේ? ඒකත් අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ එක ස්ටේෂන් එකක්නේ. ටවුමි කඩේ අයිති කරගන්න නානාවේ වැඩේ කළයි කියලා වට හිතින්නේ නැද්ද? මටත් පස්සේ ඔය ගැන සැකයක් ඇති වුණා. ඒත් එදා උදේ තුවක්කුව තිබිලා තියෙන රත්නේ උන්නේ ගාව. මට බොහොම සන්තෝෂයි කියන්නට එතුමාගේ චිත්‍රපටි මම නරඹලා තිබුණා. එතුමාගේ කැමරා අධ්‍යක්ෂණය මම නරඹලා තිබුණා. ඉතින් ඒ වගේ කෙනෙක්ගේ චිත්‍රපටයක රඟපාන ලැබෙන එක ලොකු chance එකක් කියලා මට හිතුණා. ඉතින් ඒක නිසා තමයි ජනනාත් ගුණවර්ධනයන් මට මුණ ගැසිලා නොතිබුණත් මම රඟපාන්නට කැමති වුණේ. අනේ අම්මා පවත් කරොත් ගන්න වගේ කුපාඩු වැඩක්ම තමයි. තාපුඩේ මගේ දියරෙද්දත් ගැලවෙනවා. ඒක තමයි කරන්න නැතුවේ. වෙලාවට අතට වුන්නේ නැහැ. එන දෙන එක